අපි ඇවිල්ලා ඉන්නවා ගලේවල. ඉතින් කැම්පින් එකක් කරන්න අපි ආවා. ඇවිල්ලා ඉන්නේ කට්ටිය බලමු අපි. ඇවිල්ලා ඉන්නවා අපි සෙට් එකේ. මෙයා දන්නවනේ. මොනවද කියන්නේ? කැම්පින් කියන්නේ හරිම එක්සයිටඩ් කියලා. අර කපල් එකක් ඉන්න අපිත් එක්ක. හලෝ. අද මොකද ඊදන්නේ කැම්ප් එකේ? කැම්ප් එක ගැන ඒත් ඇත්තටම බලාපොරොත්තු තියෙනවා. ඉතින් හොඳ කැම්ප් එකක් කල්ට වසනේ කරන්න යන්නේ අපි. හොඳ කැම්ප් එකක් වෙයි කියලා හිතනවා. මාව පේන්නේ එක්සයිටඩ් බලමු ඉතින්. රයිට් අද වෙන්න යන දේ ගැන ඔයා මොනවද හිතන්නේ? ආයි අපි උදේ ගියාම කම්. උදේ වෙන දේවල් ගැන ඉතින් අද වෙන දේවල් ගැන ඉතින් තාම හිතා ගන්න බෑ. දවස් ගෙලන තමයි බලන්න. දවස් බත්තේ මේ කුඹරෙන් කොටපු ගමන් ආ සුපි. කුඹරෙන් කොටපු ගමන් හාල් රයිට්. අපේ ඉන්නවා තව හොඳ අලුත් එක්කෙනෙක් අපේ කැම්පින් අත්දැකීමට බලමු අපි යාගේ. තාමන මොකුත් හිතා ගන්න බෑ නැගිට්ටම විතරයි පස්සේ කියන්නේ. රයිට් එහෙනම් අපි හම්බෙමු. අපි ලෑස්ති වෙලා ඔක්කොම රෙඩි කරගෙන අපි දැන් ගලවල ඉන්නේ. අයිස්ක්‍රීම් කනවා. කුලංගල යන ගමන් අයිස්ක්‍රීම් එකක් ගන්න නැතුව. ඉතින් බඩු ගොඩක් පිටිපස්සේ තියෙනවා. ඒ වගේම හොඳ දෙන්නෙක් ඉන්නවා පිටිපස්සේ. තාම බර අඩුයි. යා. තාම නැති. එච්චරයි. අපි ගලවල ඉඳන් අපි මාදිපොළ හරහා තමයි මෙතනට ගියේ. ඉතින් ඒ පාර තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ යනවා නම් ගලවල පැත්තේ මාදිපොළ හරහා යන එක තමයි ලේසිම. කාර් එකක යනවා නම් ඇත්තටම මේ ගමන හරිම අමාරු ගමනක්. ඇත්තටම ඔයගොල්ලන්ට පේන ඇති අපේ කාර් එකක් හරි අමාරුවෙන් ගියේ. ඉතින් 4 wheel වාහනයක් වගේ නම් ඇත්තටම මාර කම්ෆර්ටබල් වෙයි මේ ගමන. ඉතින් මෙතන තමයි ටිකට් කවුන්ටර් එක. මෙතනින් ගන්න පුළුවන් අපිට ටිකට් එක හුලංගල කැම්පින් වලට හරි කොහොල බලන්න යනවා නම් බලන්න යන්න හරි. මෙතන හොඳ පාකින් එකකුත් තියෙනවා, හොඳ ඉඩක් තියෙනවා. ගෙන්නන්නේ ටිකට් එක. ඉතින් ඇත්තටම මේ අපිට හම්බුණා හොඳ බොලරෝ එකක්. ඒකේ තමයි අපි උඩට ගියේ. මොකද කාර් එකේ කොහොමවත් යන්න බෑ. ඉතින් අපි මේ බොලරෝ එකට අපි බඩු ටික පටවනවා. කාර් එකේ ගෙනා බඩු බලද්දී බොලරෝ එකෙන් භාගයක්ම තිබ්බා. ඉතින් මේ බොලරෝ එක තිබ්බ නිසා අපිට ගොඩක් ලේසි වුණා මේ උඩට යන්න. ඉතින් ඔන්න පටන් ගත්තා අපේ ගමන හුලංගල කන්දට. පේනවනේ හරිම අමාරු ගමනක්. බොලරෝ එකත් ඊට පිට පැද්දෙනවා. බබත් හරි බයි ගියේ. ඉතින් හැබැයි ලස්සනයි. ඉතින් හොඳ අත්දැකීමක්. ඔන්න එහෙනම් අපි ආවා හුලංගල. මේ ඔයගොල්ලන්ට පේන්නේ හුලංගල view එක. ඉතින් මේ තමයි තමිල් අයියා. මෙයා තමයි අපි හුලංගල කන්ද මුදුනට පරිස්සමින් එක්කන් ආවේ. ස්ක්‍රීන් එකේ මෙයාගේ නම්බර් එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ කැම්පින් එකට යනවා නම් මෙයාව කන්ටැක්ට් කරගන්න. ඉතින් ඔන්න අපි අපේ ටෙන්ට් එක ගහන්න පටන් ගත්තා. සෑහෙන සැර හුලඟක් තිබ්බා. ඒකත් එක්ක අපිට හරි අමාරු වුණා අපේ ටෙන්ට් එක ගහගන්න. ඉතින් කොහොම හරි අපි අවසානෙට අපේ ටෙන්ට් එක ගහගත්තා. ඉතින් මේ තමයි අපේ කේලි බබාගේ පළවෙනි කැම්පින් අත්දැකීම. අපිට රෑට කන්න අපේ අම්මා
ඉස්සරහට කෑම් පාර්සල් 3ක් කොතල දුන්න. ඒ තුන මේ ලයිලයි කන ගමන් ඉතින් ඔන්න විදියට එදා රාත්‍රිය අපි ගත කරලා අපි හැමෝම නින්දට ගියා. මේ ඔයගොල්ලන්ට පේන්නේ උදේ පාන්දර අපේ කැම්ප් සයිට් එකේ view එක. අපි කෑම්ප් කරපු ප්ලේස් එකේ ඉඳන් තව පොඩි කන්දක් තියෙනවා. මම මේ try කරන්නේ ඒකට යන්න. අපි බලමු ඒකේ මුදුන අපිට කොහොමද පේන්නේ කියලා. පල්ලම වැඩි පොඩ්ඩක් ඉතින් අර අල්ල ගන්න මොකුත් නැහැ. මේ කකුල් තියාගෙන පරිස්සමෙන් යන්න තියෙන්නේ. හැබැයි ඉතින් මට පිටව දකින්නකොට අමාරුකම ඒක ගානක් නැහැ. අප කට්ටිය ඉන්න මුදුනේ අප කට්ටිය වැඩ. ඔව්. කැමරා දෙකකට මොහොත මේ ඔයගොල්ලන්ට පේන්නේ මුදුනට ආපුවම පේන view එක. කම්මාරම ලස්සනයි. අනේ කෝ බලන්න කෝ කතා කරන්න දොනි දෙන්න කිව්වද හොඳ නින්ද ගියාද වට එහෙමද ගොඩක් එදාගත්තද ආසයිද මෙතෙන්ට ගොඩක් ආසයිද ගොඩක් ආසයිදනේ එහෙමද චුට්ටක්ද ගොඩක්ද තනිකට ජීවිත කියන්නේ මේවට තමයි. ඉතින් කොහොම අපි උදේ නැගිටලා අපි උයන්න පටන් ගත්තා. බලමු අපි මොනවද හදන්නේ කියලා. ඉතින් අපි අපිට ඕන කරන බඩු ඔක්කොම අරගෙන ගියා. මේ වගේ ප්ලේස් එකක් ඇත්තටම උයලා කනවා කියන්නේත් ඒක අමුතු මාතල් එකක්. ඉතින් ඔන්න තියෙනවා අපේ උදෑසන කෑම වේල.
පාක් යන්න පුළුවන් ළමයින්ට විතරයිද? කවුද එහෙම කියන්නේ? ඇඟින් ලොකු වුණාට අපි තාම ඉතින් ළමයි තමයි. පාක්යක් යනවා වගේ තැනකට ඇවිල්ලා කැම්ප් එකක් කරන්න ආසයිද? එහෙනම් වරද්දක් නැතුව ආයෙත් ඕනේ. කොහෙටද? මේ තැන රහසක්. හැබැයි මේක අපිට කියන්න වෙනවා. නොකිය බෑනේ අපි විතරක් තනියෙන් බුක් වෙන්නේ. රයිට්. එහෙනම් අපි කියමු ප්ලේස් එක මොකක්ද කියලා. මේ තමයි උලංගල. මේ තියෙන්නේ අපේ කැම්ප් සයිට් එක. ඒතකොට මේ තියෙන්නේ අපේ ප්ලේග්‍රවුන්ඩ් එක. කැම්ප් එක ගාලා ඉවරයි. අපි කැම්ප් එක අස් කරගත්තා. කට්ටිය යන්න රෙඩි වෙනවා. ඉතින් ඔක්කොම බඩු ටික පටව ගත්තා. මේ වාහනේට මේ ඉන්නේ සෙට් එකම දැන් ලෑස්තිලා ඉන්නේ යන්න. සෑහෙන කට්ටක් යව ගලව ගන්න කැම්ප් එක. නේ? බ්‍රයන්ට ඔෆිස් එකේ පොඩ්ඩක් කඩ වැඩි වෙලා සීන් එකක් තියෙන්නේ. ඇතුලේ ඉන්නේ. එයා අපි ඇතුළට දේවකාරය හේවත් රාජකාරය. ඇතුළටලා තියෙන්නේ. ඔක්කොම හරි. එහෙනම් මොකද කියන්න දෙන්නේ හුලංගල ගැන? හුලංගල හොඳයිද? ඇවිත් බලන්න. හුලංගල ඇවිල්ලා ඔයගොල්ලොත් බලන්න. ඇත්තටම හොඳයි. කැම්ප් කරන්න නියම ප්ලේස් එකක්. පීස්ෆුල් ඒ වගේම සේෆ්ටි එකත් හොඳයි. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න. එහෙනම් අපි ගියා. ඉතින් මේ විදිහට අපේ ජීවිතේ තවත් කැම්පින් අත්දැකීමක් නිමා වෙනවා. හුලංගල කියන්නේ තවත් ලස්සන මතකයක්. ආයි ලස්සන ළමයෝ. ඔයත් හුලංගල එන්න.